සුපුරුදින පිළිගන්නවා අපේ සයන්ස් බුක් YouTube channel එකට. මම අද කතා කරන්න යන්නේ 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම ජෛව ලෝකයේ අසිරිය. මේ පාඩම ගැන කතා කරනකොට පළමුවෙන්ම අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කරුණු හත තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අපි මේ එක කරුණෙන් කරුණ ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. අපි මුලින්ම පරිසරය අර්ථ දැක්වීම සාකච්ඡා කරමු. පරිසරය ගැන කතා කරනකොට හරිම සරල අර්ථ දැක්වීමක් තමයි තියෙන්නේ. ඕන කෙනෙක් දන්නවා ඒ අර්ථ දැක්වීම. අපෙන් කවුරු හරි ඇහුවොත් පරිසරය යනු කුමක්ද කියලා අපි බොහොම සරලව පිළිතුර දෙනවා. පරිසරය කියන්නේ ඒ අවට වටපිටාව කියලා. එතකොට පරිසරය යනු අප අවට වටපිටාවයි. අපේ වටපිටාවට අයිති කොටස් තමයි පරිසරයේ කොටස් වෙන්නේ. අපේ වටපිටාවට අයිති කොටස් මොනවද? ගොඩබිම, ජලාශ, නිවාස, ශාක, සතුන්. මේ කොටස් තමයි පරිසරයට අයත් කොටස් වෙන්නේ. අපි දැන් පරිසරය යනු කුමක්ද කියන අර්ථ දැක්වීමයි පරිසරයට අයත් කොටස් මොනවද කියන කාරණා දෙකම දන්නවා. අපි දැන් ජීවීන්ගේ මූලික ලක්ෂණ ගැන කතා කරමු. ජීවීන්ගේ මූලික ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ මූලික ලක්ෂණ තමයි වර්ධනය, පෝෂණය, චලනය, ශ්වසනය හා ප්‍රජනනය. අපි මේ එක් මාතෘකා ගැන වෙනම සාකච්ඡා කරමු. අපි මුලින්ම වර්ධනය ගැන කතා කරමු. වර්ධනය ගැන කතා කරනකොට වර්ධනය යනු කුමක්ද කියලා මුලින්ම අපි දැනගන්න ඕනේ. වර්ධනය යනු ජීවීන් ප්‍රමාණයෙන් විශාල වීම වෙනවා. වර්ධනය දක්නට පුළුවන් ජීවීන් තුල පමණයි. හොඳින් අපාවට වටපිටාව දෙස බලන්නකෝ. ඔය හරි පර්වතයක් තියෙයි කියලා ඔයාලා හිතන්නකෝ. ඔයාලා හෙට බලනකොට ඒ පර්වතය තිබුණට වඩා විශාල වෙලාද? නෑ. ඒකට හේතුව තමයි පර්වතය අජීවී වස්තුවක්. අජීවී නිසා ඒ වර්ධනයක් සිද්ධ වෙන්නේ. ජීවී වස්තු විතරයි වර්ධනය සිදු වෙන්නේ. ජීවීන් පමණයි වර්ධනය සිදු කරන්නේ. ඊළඟට අපි පෝෂණය යනු කුමක්ද කියලා අර්ථ දක්වා ගමු. පෝෂණය යනු ජීවීන්ගේ සිය ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේ ක්‍රියාවලිය වෙනවා. පෝෂණය ස්වයංපෝෂී පෝෂණය සහ විෂමපෝෂී පෝෂණය කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ස්වයංපෝෂී පෝෂණයේදී තමාට අවශ්‍ය ආහාර තමා විසින්ම නිපදවා ගැනීම සිදු කරනවා. ශාක ස්වයංපෝෂීන් වෙනවා. ශාක සඳහා ශාකවල හරිත ප්‍රධාන වර්ණකයක් තියෙනවා. මේ හරිත ප්‍රධාන වර්ණකය නිසා තමයි හරිත ශාක ඇති වෙලා තියෙන්නේ. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවනවා. ශාක වායුගෝලයේ වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් පසෙන් උරාගෙන ජලය හා සූර්ය ශක්තිය උපයෝගී කරගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා හඳුන්වන්නේ. විෂමපෝෂී පෝෂණයේදී සිද්ධ වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්. ශාක නිපදවන ආහාර මතුන් ඍජුව හෝ වක්‍රාකාරව යැපීම විෂමපෝෂී පෝෂණයේදී සිදු වෙනවා. විෂමපෝෂී පෝෂණය සිදු කරන සතුන්ට උදාහරණ විදියට මුවා, ගවයා, සිංහයා, කොටියා වැනි සතුන් දක්වන්න පුළුවන්. ඊළඟට අපි චලනය ගැන කතා කරමු. චලනය කිව්වම මොකක්ද හිතෙන්නේ? හෙලවෙනවා කියන අර්ථයේ වචනයෙන් හැඟෙනවා. ජීවීන් චලනය භාවිතා කරන්නේ එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. එනම් චලනය සංචරණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සංචරණය සඳහා විවිධ උපාංග පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සංචරණයට විවිධ ක්‍රමත් තියෙනවා. සමහර සතුන් පිහිනීම, බඩගෑම, දිවීම, යෑමීම, ඇවිදීම වැනි ක්‍රියා මගින් සංචරණය සිදු කරනවා. සමහර සතුන්ට සංචරණය කළ නොහැකියි. එම නිසා චලන පෙන්වනවා. එවැනි චලන පෙන්වන සතුන් ලෙස මුහුදු මල, කොරල් බුහුබාවන් දක්වන්න පුළුවන්. ශාකවල චලන ලෙස නිදිකුම්බා ශාක පත්‍රය අතින් ඇල්ලුවම හැකිලීම දක්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හවසට කතුරු මුරුංගා, සියඹලා වැනි ශාකවල පත්‍ර හැකිලීම දක්වන්නත් පුළුවන්. අජීවී ද්‍රව්‍යවල චලනයක් ඇති වෙන්නේ බලයක් යොදුවතින් විතරයි. ඒ නිසා චලනයද සජීවීන් තුල තමයි දක්නට ලැබෙන්නේ. ඊළඟට අපි ශ්වසනය ගැන කතා කරමු. ශ්වසනය ආශ්වාසය සහ ප්‍රාශ්වාසය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. ශ්වසනය යනු කුමක්ද කියලා අර්ථ දැක්වුවොතින් ශ්වසනය යනු ආශ්වාසය මගින් ලබා ගන්නා වාතයේ ඇති ඔක්සිජන් ශරීරයේ සංචිත වී ඇති ආහාර මත ක්‍රියා කර සිරුර තුල ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලිය ශ්වසනය කියලා හඳුන්වන්න පුළුවන්. O2 වායුව වැය වෙන අතර CO2 වායුව නිපද වෙනවා. එනම් ඔක්සිජන් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. ආශ්වාසය මගින් ඔක්සිජන් ලබා ගන්න අතර ප්‍රාශ්වාසය මගින් කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඊළඟට අපි ප්‍රජනනය ගැන කතා කරමු. ප්‍රජනනය කියන්නේ එක්
පරම්පරාවක් මිය යන්නට පෙර තවත් පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය වෙනවා. එනම් තම වර්ගයා බෝ කිරීමේ හැකියාව තමයි මේ ප්‍රජනනය කියලා කියන්නේ. ප්‍රජනනය සියලුම ජීවීන්ට පොදු ලක්ෂණයක්. ඒ නිසා ජීවීන් හා අජීවීන් වෙන් කර ගැනීමට මේ ප්‍රජනනය වැදගත් වෙනවා. දැන් අපි යමු ජීවීන් හා අජීවීන් වෙන් කර හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව වටහා ගන්න. ඔයාලට මතකද අපි ජීවීන්ගේ ලක්ෂණ ගැන කතා කරනකොට මුලින්ම කතා කරේ වර්ධනය ගැන. වර්ධනය ගැන කතා කරනකොට කිව්වේ මොකද්ද? වර්ධනය දක්නට පුළුවන් ජීවීන් තුල පමණයි කියලා කිව්වා. එනම් වර්ධනය ජීවීන්ට පමණක් පොදු ලක්ෂණයක්. ඒ නිසා ජීවීන් හා අජීවීන් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියේදී මේ වර්ධනය කියන කාරණාව පළමුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. දැන් ඔයාලගේ වටපිටාවේ පෙනෙන තියෙන දේවල් නම් ලයිස්තුවක් ලියා ගන්නකො. උදාහරණයක් ලෙස ගවයා, කුරුල්ලා, පෑන, සමනලයා, ගස, බෝතලය, පොත උදාහරණ ටික වර්ධනය වන දෑ සහ වර්ධනය නොවන දෑ කියලා වෙන වෙනම කොටස් දෙකකට බෙදාගෙන වකුගත කරන්න. වර්ධනය වන දෑ ජීවීන් ලෙසද වර්ධනය නොවන දෑ අජීවීන් ලෙසද අපිට සලකන්න පුළුවන්. දැන් ජීවීන් ලෙස වර්ග කරපු කොටස දිහා බලන්නකො. ජීවීන් ගත්තාම ජීවීන් ශාක හා සතුන් කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ශාක හා සතුන් ඇරුණාම තවත් අය අපේ පරිසරයේ ඉන්නවද? ඒකට මොකද දෙන පිළිතුර? ඇත්තටම ඔව්. එය අධ්‍යයනය කිරීමට හැකි සරල උදාහරණයක් ගැන අපි කතා කරමු. ඔයාලා පාසලේ හරි ගෙදර හරි පොකුණු කාණු වගේ තැන් දක්නට ලැබෙනවානේ. ඒ වගේ තැනකින් කුඩා ජල සාම්පලයක් අරගෙන ගිහිල්ලා ලැබ් එකේ තියෙන සංයුක්ත අන්වීක්ෂයට දාලා බලන්න. එතකොට පියවියසට පේන්නේ නැති කුඩා ජීවීන් වගේක් ඔන්න ඔය ජීවීන්ට තමයි කියන්නේ අපි ශුද්ධ ජීවීන් කියලා. එතකොට ජීවීන් අපිට කොටස් දෙකකට නෙවෙයි කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ජීවීන්, ශාක, සතුන්, ශුද්ධ ජීවීන් කියලා ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ශුද්ධ ජීවීන් දැකිය හැකි ස්ථාන ලෙස පස, වාතය හා නරක් වූ ආහාර දක්වන්න පුළුවන්. ජීවීන්, ශාක, සතුන්, ශුද්ධ ජීවීන් ලෙස කොටස් තුනකට වෙන් කරගත හැකි අතර ශාක දුරටත් ස්වභාවය අනුව, රූපීය ලක්ෂණ අනුව, පරිසරය අනුව වර්ග කරන්න පුළුවන්. ශාක ස්වභාවය අනුව ලෑටි, පඳුරු, ගස්, වැල් ලෙස වෙන් කරන්න පුළුවන්. රූපීය ලක්ෂණ අනුව මුල්, කඳ, පත්‍ර, මල්, ඵල ලෙස වෙන් කරන්න පුළුවන්. පරිසරය අනුව භෞමික ශාක, ජලජ ශාක, වෙරළබඩ ශාක සහ කඩලාන ශාක කියලා වෙන් කරන්න පුළුවන්. සතුන් ගත්තොත් සතුන් සංචරණය අනුව, ජීවත් වන පරිසරය අනුව, භෝජන ක්‍රමය අනුව, භෝජන විලාසය අනුව, බාහිර ලක්ෂණ අනුව දුරටත් වෙන් කරන්න පුළුවන්. සංචරණය අනුව ගත්තොත් ඇවිදීම, පිහිනීම, පියාසර කිරීම, බඩගෑම වැනි සංචරණ ක්‍රම අනුව සතුන් වර්ගීකරණය කරන්න පුළුවන්. ජීවත් වන පරිසරය සලකා බැලීමේදී භෞමික පරිසරය, ජලජ පරිසරය, වායව පරිසරය මත ජීවත් වන සතුන් ලෙස තවත් ආකාරයකට ජීවීන් වර්ගීකරණය කරන්න පුළුවන්. භෝජන ක්‍රමය අනුව ගත්තොත් විකා ගිලීම, නොවිකා ගිලීම, යුෂ උරා බීම වගේ ලක්ෂණ අනුව සතුන් වර්ග කරන්න පුළුවන්. භෝජන විලාසය අනුව ගත්තොත් ශාක භක්ෂක සතුන්, මාංශ භක්ෂක සතුන්, සර්ව භක්ෂක සතුන් ලෙස සතුන් වර්ගීකරණය කරන්න පුළුවන්. බාහිර ලක්ෂණ අනුව සතුන් වර්ගීකරණය කරොත් වර්ණය, හැඩය, උපාංග මත සතුන් වර්ගීකරණය කරන්න පුළුවන්. ඊළඟට ශාක හා සතුන්ගේ ලක්ෂණ සංසන්දනාත්මකව කතා කරමු. ශාක වල ලක්ෂණ ගත්තොත් ශාක සංචරණය නොකරයි. ඒක නිසා ශාක චලනයන් දක්වන්නේත් නැහැ. සතුන් ගත්තොත් සතුන් සංචරණය කරයි. ශාක ස්වයංපෝෂීන් වෙනවා. සතුන් විෂම පෝෂීන් වෙනවා. ශාක වල කොළ පැහැති හරිත ප්‍රද පිහිටලා තියෙනවා. සතුන්ගේ හරිත ප්‍රද නැහැ. ශාක ජීවිත කාලය පුරාම වර්ධනය වෙනවා. සතුන් යම් කාලයකින් පසු වර්ධනය නවතිනවා. ජීවීන් වර්ගීකරණය සඳහා විවිධ ක්‍රමෝපායන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ජීවීන්, ශාක, සතුන්, ශුද්ධ ජීවීන් ලෙස වර්ගීකරණය කරලා ස්වභාවය අනුව, රූපීය ලක්ෂණ අනුව, පරිසරය අනුව, සංචරණය අනුව, ජීවත් වන පරිසරය අනුව ඔය නොඑක් নানা ආකාර විදියට අපි ජීවීන් වර්ගීකරණය කරා. ජීවීන් වර්ගීකරණය සඳහා වඩාත්ම උචිත සුදුසු ක්‍රමය තමයි දෙබදුන් සුචි ක්‍රමය කියලා කියන්නේ. ඒ අනුව දෙබදුන් සුචි අනුව යම් ලක්ෂණයක් පදනම් කරගෙන එම ලක්ෂණය පැවතීම හෝ නොපැවතීම අනුව ජීවීන් වර්ග කිරීම දෙබදුන් සුචි ක්‍රමය ලෙස හඳුන්වනවා. දෙබදුන් සුචියකට අනුව ශාක පත්‍ර කිහිපයක්
වර්ග කරන ආකාරය පහත පරිදි දක්වන්න පුළුවන්. අපි දැන් සතුන් වර්ග කරලා දක්වලා තියෙන මේ පහත දෙබදුන් සූචිය තේරුම් ගන්න උත්සාහ කරමු. මේ දෙබදුන් සූචියේ සත්තු කිහිප දෙනෙක් ඉන්නවා. ගිරවා, ගැඩවිලා, බල්ලා, පත්තෑය, මුවා, කපුටා කියලා. සත්තු කිහිප දෙනා ගත්තම අපිට එයාලා වෙන් කරගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා අපි මුලින් බලන්න ඕනේ. බල්ලා, මුවා එහෙම ගත්තොතින් පාද සංඛ්‍යාව මත වෙන් කරන්න පුළුවන්. පත්තෑය ගත්තොත් පාද ගොඩක් තියෙනවා. ගැටවිලා ගත්තොත් පාද ඇත්තෙම නැහැ. ගිරවා, කපුටට පාද දෙකක් තියෙනවා. ඒක නිසා අපි පාද අනුව වෙන් කරලා බලමු. ඒක නිසා බල්ලා සහ මුවා පාද 4ක් ඇත, පාද 4ක් නැත. ලෙස මුලින්ම වර්ග කරමු. පාද 4ක් ඇති සතුන්ට බල්ලා, මුවා එකතු කරන්න පුළුවන්. පාද 4ක් නැති සතුන් ලෙස ගිරවා, ගඩවිලා, පත්තෑය, කපුටා දක්වන්න පුළුවන්. දැන් අපි මේ පාද 4ක් ඇති සතුන් ලෙස බලමු. ඒකේ ඉන්නවා බල්ලා, මුවා. බල්ලයි මුවාගේ ඇති වෙනස් ලක්ෂණය මොකක්ද? බල්ලටත් පාද 4ක් තියෙනවා, මුවාටත් පාද 4ක් තියෙනවා. බල්ලටත් කන් තියෙනවා, මුවාටත් කන් තියෙනවා. මුවාට ඇති බල්ලට නැති දේ මොකක්ද? ඒ අනුව තමයි වර්ගීකරණයක් කරන්නේ. මුවාට අන් තියෙනවා, බල්ලට අන් නැහැ. ඒ නිසා අන් ඇති සහ අන් නැති බව අනුව මුවා සහ බල්ලා තව දුරටත් වර්ග කරනවා. දැන් අපි ඒ පැත්තේ කොටස සම්පූර්ණයෙන්ම වර්ග කරලා අවසන්. ඊළඟට පාද 4ක් නැති කාණ්ඩය දෙස බලමු. පාද 4ක් නැති කාණ්ඩය ගැන බලනකොට ඒකේ ගිරවා, ගැඩවිලා, පත්තෑය, කපුටා කියන සතුන් කාණ්ඩ ටික ඉන්නවා. ඉතින් ඔය සතුන් දෙස බලනකොට ගිරවයි, කපුටයි, කුරුල්ලෝ, ගැඩවිලයි, පත්තෑයයි සාමාන්‍ය පොළවේ ඉන්න සතුන්. ඒ අනුව අපිට මොකද්ද කරන්න පුළුවන්? කුරුල්ලෝ දෙන්නෙක් ඉන්න නිසා පියාපත් කියන කොටස යටතේ වර්ග කරන්න පුළුවන්. ඒ අනුව පියාපත් ඇත සහ පියාපත් නැත අනුව ඒ සතුන් 4 දෙනා වර්ග කරමු. පියාපත් ඇති ගණයට කපුටා සහ ගිරවා දාන්න පුළුවන්. පියාපත් නැති වුන් ගැඩවිලා සහ පත්තෑය ලෙස දක්වන්න පුළුවන්. දැන් මේ පියාපත් ඇති සතුන් කපුටා සහ ගිරවා. කපුටගේ ගිරවගේ අතර ඇති වෙනස මොකද්ද? දෙන්නම කුරුල්ලෝ මානයි. දෙන්නටම තටුත් තියෙනවා. දෙන්නටම පාද දෙකකුත් තියෙනවා. මොකක්ද ඇති වෙනස්කම? වෙනස්කම අනුව තමයි විභේදනයක් කරන්නේ. වෙනස්කම තමයි කපුටට තියෙන උල් හොටක්, ගිරවලට තියෙන වක්‍ර හොටක්. ඒක නිසා වක්‍ර හොටක් ඇති සහ වක්‍ර හොටක් නැත යන වර්ගීකරණය අනුව කපුටා සහ ගිරවා වෙන්වෙන්ව දක්වන්න පුළුවන්. පියාපත් නැති සතුන් ගත්තම ගැඩවිලා සහ පත්තෑය. පත්තෑයට කකුල් ගොඩක් තියෙනවා, ගැඩවිලාට එක පාදයක්වත් නැහැ. ඒ අනුව පාද ඇත සහ පාද නැත යන ලෙස වර්ග කරන්න පුළුවන්. පාද ඇති සතා පත්තෑය, පාද නැති සතා ගැඩවිලා. ඔය විදියට අවසානයේ තනි සත්වයක් එනතෙක් විභේදනයක් කරන්න පුළුවන්. ඔය විදියට සතුන් වර්ගීකරණය කිරීමට තමයි අපි දෙබදුන් සූචියක් කියලා කියන්නේ. අපි අද 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා අවසන් කරා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ඔබට සුබ දවසක් වේවා. මතක ඇතුව අපේ Science Book YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්.